හරි. අ, හරි. දැන් එහෙනම් ඔයාලා මේ වෙද්දී පේපර් කීපයක් ඉවර කරලා දැන් තව හෙට IT තියෙනවා. දැන් ඔයා හෙට IT තියෙනවා කියලා බලන කෙනෙක් නම් හෙට IT තියෙනවා. ඔයා IT වල ලෑස්ති වෙනවා ඇති. අද එහෙම නොට් ගණන් එහෙම ලියලා ඇවිල්ලා. හරි. එතකොට මේ හදන්නේ ඔයාලගේ කලින් පේපර් වල. ඒ කියන්නේ පාස් පේපර්ස් තිබුණානේ මේ වෙනකම්. ඒ පේපර් වල හරි. එතකොට මේ කරන්න හදන්නේ ඔයාලගේ කලින් පේපර්ස් වල සාමාන්‍යයෙන් අපි හැම අවුරුද්දෙම මේක කරා හැම බැච් එකකටම කරනවා. එතකොට කලින් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක පේපර් ස්ට්‍රක්චර් එක කතා කරලා මේ අවුරුද්දේ එන්න පුළුවන් දේවල් මොනවාද සහ වැදගත් දේවල් අපි මේකෙදි කතා කරනවා. හරිනේ. එතකොට මුලින්ම මුලින්ම මේ අද මේක කරන රෙකෝඩින් කරන්න මගේත් එක්සෑම් මැද්දේ ඒ කියන්නේ මේක රෙකෝඩින් එකක් මම මුලින් කිව්වා රෙකෝඩින් එකක් මගේ එක්සෑම් මැද්දේ කරන්නේ ඒකයි ලයිව් ක්ලාස් එකක් කරන්න බැරි ඔයාලට එක්සෑම් දවස්වල මටත් එක්සෑම් කැම්පස් එකේ මේ එතකොට මෙතන දැන් ඔයා ගණන් එහෙම ලියලා ඇවිල්ලා මහන්සිලා ඇවිල්ලා නම් කරන්න දෙයක් නැහැ චුට්ටක් පොඩි වෙලාවක් වෙස්ට් කරලා වැඩේ පටන් ගන්න වෙනවා. එතකොට දැන් මේකෙදි ඔයා මුලින්ම ඔයාගේ පෙළ පොත් දෙක ගන්න 10 11 පෙළ පොත් දෙක ළඟට ගන්න. ඊට පස්සේ මගේ ක්ලාස් ආපු ළමයෙක් නම් ඔයා මගේ නෝට් ටියුට් එහෙම තියෙනවා නම් ඒවා ළඟට ගන්න. ඊට පස්සේ 2020 ඉඳලා 2020 ඉඳලා 2024 දක්වා නැත්නම් 24 25 කියලා තියෙන එතන තියෙනවා පේපර්ස් 5ක්. 2020 21 22 23 24 ඔව් 24 මෙන්න මේ මෙතන අරන් තියෙනවා. මෙන්න මේ පේපර්ස් පහ ඔයා ගන්න ළඟට. ඔයාලන් කොහොමද දැන් තියෙන්න ඕන මේ පේපර්ස් පහ. අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද මේ එක්සෑම් හෙට කියලා මේ පේපර්ස් නැති වෙන්න බෑනේ ඔයාලඟ. අනිවාර්යයෙන් මේ පේපර්ස් තියෙන්න ඕන. මේ පේපර්ස් ළඟට අරන් වැඩේ ලෑස්ති වෙන පෑනක් පැන්සලක් අරන් ඊට පස්සේ මොකක් හරි කොලයක් හරි පොතක් හරි අරන් ඒක කොලයක් නෙවෙයි ඔයාට මොනවා හරි විශේෂ කරුණු දැන් මේ කතා කරද්දී මාක් කරගන්න තියෙනවා. ඒ දේවල් ඔක්කොම ළඟට ගන්න. හරිනේ. ඒ ටික අරන් ලෑස්ති වෙන වැඩේට දැන් මේක ඔයා රෙකෝඩින් එක බලන කෙනෙක් නම් මේක මෙහෙම පෝස්ට් කරලා ඒ ටික අරන් ආයෙ වාඩි වෙන්න. හරි. ඊට පස්සේ අනිත් දේ දැන් ඔයා මේ වැඩේ පටන් ගන්න. දැන් මේක වීඩියෝ එක බලන්න මේක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. වෙන මුකුත් කතා කරන්නෙත් නැහැ. මේ මුල් ටික විතරයි ඊට පස්සේ දිගටම ඔයාට අවශ්‍ය විශේෂ දේවල් ටික විතරක් කියලා මේ වීඩියෝ එක ඉක්මනට ඉවර වෙනවා. එතකොට ඉක්මනට ඒ ටික ඔයා මගේ මේක බලලා ඉවර වෙලා මං කියන ඊට පස්සේ අවසානට මේ ටික කරන්න කියලා කියනවා. ඊට අමතරව තව දේවල් කරන්න වාගේ අනිත් ක්ලාස් වල මොනවා හරි තියෙනවා නම් එහෙම නැත්නම් තව දේවල් වාගේ අයිඩියාස් තිබුණා ඒවා කරන්න මේ ටිකත් විශේෂයෙන් කරගෙන යන්න. කියන්නේ මේ කියන ඒවා එක්සෑම් එකට එනවන්නේ නැද්ද කියලා ඔයා ඊළඟ දවසේ එක්සෑම් එකට ගිහලා බලන්න. ඒ කියන්නේ මේක මේ මම කොහෙන්වත් පහල වෙලා මේ ටාගට් කියලා දෙන ඒවා නෙවෙයි අපි පේපර්ස් බලලා එන්න පුළුවන් විදිහ අපි හොයාගමු. හරි. එහෙනම් පේපර්ස් ටික ළඟට ගන්න. ඊට පස්සේ පෙළ පොත් දෙක ළඟට ගන්න. මගේ නෝට් එහෙම තියෙනවා නෝට් ටියුට් එහෙම තියෙනවා නම් ඒ දේවල් ළඟට ගන්න. හරි. මම ඔයාලට වැඩේ පටන් ගන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා. හරි.
බලන්න ඔයාගේ පේපර්ස් ටික දෙනවා මෙතන තියෙනවා 2024 ඔව් 2024 23 22 21 20 පේපර්ස් ටික මම අරන් තියෙනවා එච්චර මේ දුර ඒවා බලන්න ඕනේ නැහැ 2000 මේ 15 ඉඳලා කරන්න ඕන 2010 මේ ආයි 2017 ඉඳලා කරන්න ඕන එහෙම එකක් නෑ මේ ටික ඔයා හොඳට බලලා යන්න දැන් මම කියන ටික මාක් කරගන්න හරි මේ මම වැඩ කරන ඉන්නේ මේ හරි 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 මම මෙතන මුලින්ම අරන් තියෙනවා ඔයාගේ 2024 කියන්නේ ගිය අවුරුද්දේ පේපරේ 2024 ගිය අවුරුද්දේ පේපරේ තියෙන ඔයාලට ස්ක්‍රීන් එක වෙනවා. ඔයාත් දැන් මේක අතර ගන්න මම මේ අරන් තියෙනවා ඔයා ඔක්කොම පේපර්ස් ටික ගන්න 24 23 22 21 20 පේපර්ස් ඔක්කොම ගන්න. හරි. හරි. බලන්නකො 2024 පේපරේ බලා ගන්න 2024 පේපරේ දෙදස් විසි අතර පේපරේ මුලින්ම තියෙනවා හරි අපි 2024 එකට කලින් මම 20 ගන්නම් ඕන 2020 පේපරේ හරි මේ 2020 පේපරේ පළවෙනි MCQ ප්‍රශ්න තියෙනවා ආදානුපක්‍රම පමණක් අඩංගු වන ඒ කියන්නේ මුලින්ම ඔන්න input devices ගැන තියෙනවා මම 21කට යන්නම් 21 මගෙත් එක්කම ඔයත් බලන්න 21 තියෙනවා පළවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කුමක් භාවිත කරුවන්ගේ දත්ත සැකසුම් කාර්යයට උදාහරණයක් වේද දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත කවර කාණ්ඩයක් ආදානුපක්‍රම වලින් පමණක් සමන්විත වේද ඊළඟට 2022 මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා ඔයාලට කියන්නම් 2022 තියෙනවා ඩුඩාංග ගැන අහලා තියෙනවා මේ මොන ඩුඩාංගද පුස්තකාල කළමනාකරණ පද්ධතිය ගොඩනැගීමට පුස්තකාල කළමනාකරණ පද්ධතියක් හදන්න යනවලු ඒකට ඕන ඩුඩාංග මොනවද කියලා අහනවා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙතනදී ප්‍රතිදානුපක්‍රම ඊට පස්සේ 23 පළවෙනි ප්‍රශ්න තියෙනවා මොකද VGA කෙවණියක් එක්ක මතක ගැන අහලා කෙවණි ගැන අහලා ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙතන බලන්න මෙතන ආයි තියෙනවා ස්ටෝරේජ් ඩිවයිසස් ඔන්නෝම ටිකක් තියෙනවා ඊට පස්සේ ගිය අවුරුද්දේ පේපරේ මෙතන තියෙනවා මුලින්ම නිකන් අපි ආකෘතීකරණය හම්බෙන අපිට OS පාඩමේදී OS පාඩමේ දෙවෙනි ප්‍රශ්නේ දහලා තියෙනවා ප්‍රතිදානුපාංග හරි හරි මේ මොකද්ද මේ කරේ කියලා හිතනවත් දන්නේ නැහැ මේ අහගන්නකෝ ඒ කරේ මෙහෙම වැඩක් සාමාන්‍යයෙන් ඔයාට මුල් ප්‍රශ්න වලට ඒ කියන්නේ මුලින් වෙන ප්‍රශ්න ටිකට මුල් ප්‍රශ්න ටිකට සාමාන්‍යයෙන් ඔයාට එන්න පුළුවන් ඒ කියන්නේ මේක මේ මම කියන්න ඕනේ නැහැ ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන් මේ මුල් ප්‍රශ්න ටිකට සාමාන්‍යයෙන් නිකන් අපි ගත්තොත් 1 ඉඳලා 5 දක්වා MCQ ගැන මම මේ කතා කරන්නේ 1 ඉඳලා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පස්වෙනි ප්‍රශ්නේ වෙනකන් වගේ ඔයාට එන්න පුළුවන් input devices ගැන input devices ඊළඟට එන්න පුළුවන් output devices ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ දෙකම input and output devices ඊට පස්සේ ඊළඟට එන්න පුළුවන් storage devices හරි සාමාන්‍යයෙන් input devices output devices input and output devices ඊළඟට storage devices ඒකට input device මේ මම මේ ලොකුවට කතා කරන්න විස්තර කරන්න යන්නේ නැහැ මොකද මේ එච්චර මේක මේ අර ක්ලාස් එකක් විදිහටම කරන දෙයක් නෙවෙයි ඔයාලා දැනුවත් කිරීමක් වගේ විදිහක් මේ වගේ කරන දෙයක් මේක හරි එතකොට
ඉන්පුට් ඩිවයිසස් ඉන්පුට් ඩිවයිසස් වලට සාමාන්‍යයෙන් ගන්න මොනවාද? ඉන්පුට් ඩිවයිසස් අපි ගන්නවා මවුස්, කීබෝඩ්, එහෙම නැත්නම් යතුරු පුවරුව, මූසිකය, ජොයිස්ටික්. ඊට පස්සේ අපිට ඉන්පුට් ඩිවයිසස් වලට ස්කෑනර්ස් ටික ගන්න පුළුවන්. ස්කෑනර්ස්. ඊට පස්සේ තමයි ලයිට් පෙන්. අන්න ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන් ඉන්පුට් ඩිවයිසස් වලට. අවුට්පුට් ඩිවයිසස් වලට ගන්න පුළුවන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. ඊට පස්සේ පරිගණක තිරය ආකාර 3ක් තියෙනවා ඔය බලා ගන්න. ඊට පස්සේ මොනවද තව printers. ඊට පස්සේ ඔව් අන්න ඔය වගේ දේවල් අපිට අවුට්පුට් ඩිවයිසස් වලට ගන්න පුළුවන්. තව අපි ගත්තොත් මොනවාද මේ ටච් ස්ක්‍රීන් එක නම් මේ ටච් ස්ක්‍රීන් එක හිතන ඉන්පුට් and අවුට්පුට් ඩිවයිසස් දෙකටම. ඊට පස්සේ තව අපි ගත්තොත් ටච් පෑඩ්. අන්න ඔය වගේ දේවල් අපිට ඉන්පුට් and අවුට්පුට් ඩිවයිසස් වලට ගන්න පුළුවන්. ඉන්පුට් ඩිවයිසස් වලට අර කලින් කිව්ව ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්පුට් and අවුට්පුට් ඩිවයිසස් වලට ගන්න පුළුවන් අපිට ඩිජිටල් කැමරාව. ඊට පස්සේ ඉස්සෙල්ලා කිව්වා ටච් පෑඩ් එක. ස්පර්ශක තිරය. අන්න ඒ දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෝරේජ් ඩිවයිසස් වලට සාමාන්‍ය ස්ටෝරේජ් ඩිවයිසස් බෙදෙනවා ප්‍රධාන ආකාර දෙකකට. මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. ස්ටෝරේජ් ඩිවයිසස් බෙදෙනවා නැත්නම් නිකන් මම මෙමරි කියලා ගන්නම්. මෙමරි ආකාර දෙකකට බෙදෙනවා. මේ පැත්තේ අපිට ගන්න පුළුවන් ප්‍රධාන මතකය. මේ පැත්තේ ගන්න පුළුවන් ද්විතීක මතකය. හරි. ප්‍රධාන මතකය, ද්විතීක මතකය. ප්‍රධාන මතකය ඊට පස්සේ අපිට නිකන් ඒ යටතේ ගන්න පුළුවන් RAM, ROM, cache memory. ඔන්න ඔය ටික ගන්න පුළුවන්. cache memory කියලා මෙතන මේ තියෙන්නේ. ලයිට් එකට පේන්නේ නැහැ. දැන් පේනවා cache memory. RAM එකට අපි සිංහලෙන් කියන සසම්භාව්‍ය ප්‍රවේශ මතකය, ROM එකට අපි කියන පටල මාත්‍ර මතකය, cache memory එකට නිහිත මතකය කියලා අපි කියනවා. ඊට පස්සේ ද්විතීක මතකයට තියෙනවා අපිට කොටස් බෙදන්න පුළුවන්. මම ඒක දැන් ඉඩ නැති නිසා ලියනවා. ඔයා දාගන්න ද්විතීක මතක අපිට බෙදන්න පුළුවන් ඝන තත්ත්වයේ උපාංග. කියන්නේ ඝන තත්ත්වයේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඝන තත්ත්ව උපාංග කියන්නේ මොනවාද? ෆ්ලෑෂ් ඩ්‍රයිව්, මෙමරි කාඩ් වගේ දේවල්. ඊට පස්සේ ඊළඟට ගන්න පුළුවන් චුම්බක මාධ්‍ය උපාංග. ඊළඟ කෙනා චුම්බක මාධ්‍ය උපාංග. චුම්බක මාධ්‍ය උපාංග වල උදාහරණ අපිට ගන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක්, ඊට පස්සේ මැග්නටික් ටේප් වගේ දේවල්. ඊළඟට අපිට ඊළඟ කෙනා ගන්න පුළුවන් ප්‍රකාශ මාධ්‍ය උපාංග. එයාලට අපිට ගන්න පුළුවන් CD, DVD, Blu-ray වගේ දේවල්. ඔන්න මෙමරිස් නැත්නම් මතකය ස්ටෝරේජ් ඩිවයිසස් ආකාර දෙක. ඊට පස්සේ ඉක්මනට කරගෙන ඔයාලට දැන් මේවා මතකයි. දැන් මේ මුලින් ඉඳලා කරන්න දෙයක් නැහැ. මතක් කරන්න විතරයි තියෙන්නේ. මේ ටික බලා ගන්න. ඊළඟට මෙහෙම ගත්තොත් මේ volatile memory සහ non volatile memory කියලා තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම කරන්ට් එක ගියාම මතක වෙයි. කියන්නේ විදුලි බලයේ සපයන එක නැවතුනාම මතකේ නැති වෙන දේවලුයි. කියන්නේ මෙමරිස්ුයි. ආයි විදුලි බලය නැති වුණත් ඒ කියන්නේ ආයි ආවට පස්සේ මේ මතකේ මේ විදිහටම තියෙන දේවල්. අපි යාළුවා කියන volatile and non volatile memories කියලා. එයාලා ගන්න පුළුවන්. කොහෙන්ද ලියන්නේ? මම මේක මකන්න. හරි.
හරි මම ගන්න වෝල්ටයි නාශ්‍ය මතක පැත ගන්න නාශ්‍ය නොවන මතක අකුරු ගැන හිතන්න එපා නාශ්‍ය මතකයි නාශ්‍ය නොවන මතකයි හරි නාශ්‍ය මතක වලට ගන්න පුළුවන් කියන්නේ පරිගණකයේ කරන්ට් එක ගියාට පස්සේ මතකේ නැති වෙන දේවල් මොනවාද ඒකට උදාහරණ RAM ඊට පස්සේ කෑෂ් මෙමරි රෙජිස්ටර් හරි RAM කෑෂ් මෙමරි රෙජිස්ටර් ඔය ටික ගන්න පුළුවන් නාශ්‍ය මතක වලට නාශ්‍ය නොවන මතක වලට ගන්න පුළුවන් නාශ්‍ය නොවන මතක වලට ROM එක ROM පටල මාත්‍ර මතකය ඊට පස්සේ ඊළඟ ගන්න පුළුවන් මෙතන අපිට ද්විතීයික ආචාර්ය මාධ්‍ය ඔක්කොම ගන්න පුළුවන් ඒ කියන්නේ ද්විතීයික ආචාර්ය මාධ්‍ය වල උදාහරණ මොනවාද hard disk ඊට පස්සේ Blu-ray CD DVD ඔන්න ඔය ඔක්කොම ගන්න පුළුවන් මෙයා නෑ මෙයාලට අපි කියනවා ද්විතීයික ආචාර්ය මාධ්‍ය ඉස්සෙල්ලා කතා කරා ද්විතීයික ආචාර්ය මාධ්‍ය හරි හරි ඔන්න නාශ්‍ය මතකයි නාශ්‍ය නොවන මතකයි හරි හරි ඔයා මේක පෝස් කරලා ලියා ගන්න මේ ඔයාට ඒක ඕන නම් මම මකනවා ඉක්මනට ඉවර කරන්න ඕන හරි සාමාන්‍යයෙන් ඔයාට ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් කියන ඔය හා සම්බන්ධ ඔය වගේ නෙවෙයි ඔය හා සම්බන්ධ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් ඔන්න මුල් ටිකට පළවෙනි MCQ ටිකට ඊට පස්සේ ඊළඟට එන්න පුළුවන් ඔයාට ඊළඟට එහෙමක් කියන්නේ නෝ හරි හරි ඊළඟට එන්න පුළුවන් ඔයාට නම්බර් සිස්ටම් වලින් කොහොමත් එනවනේ නම්බර් සිස්ටම් වලින් ඔයා බලා ගන්න ඔය තියෙන පාද එක එක ඒවට මේ හරවන විදිය පරිවර්තනය බලා ගන්න මේ වගේ පරිවර්තන ටික ඊට පස්සේ ඔයා බලා ගන්න ASCII ඊට පස්සේ BCD හරි මෙන්න මේ වගේ දේවල් ඔයාට ඔයාගේ එක්සෑම් එකේ එන්න පුළුවන් නම්බර් සිස්ටම් වල පරිවර්තන ටික බලා ගන්න ASCII බලා ගන්න BCD බලා ගන්න එතකොට ඊළඟට සාමාන්‍යයෙන් එන්න පුළුවන් මෙහෙම එකක් මෙහෙම ප්‍රශ්නයක් කොහොමත් එන දේවල් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් අංක මොකක් හරි කියන්නේ පාද කීපයකින් දීලා නම්බර්ස් ටිකක් පාද කීපයකින් දීලා ඒ පාද ඒ කියන්නේ ඒ ටිකේ ආරෝහණ අනුපිළිවෙලට නැත්නම් අවරෝහණ පිළිවෙලට හදන්න ඉන්න පුළුවන් අන්න එහෙමයක් වෙන්න පුළුවන් නැත්නම් එහෙම ටිකක් දීලා ඒකේ විශාලතම සංඛ්‍යාව හොයන්න කුඩාම සංඛ්‍යාව හොයන්න වගේ දෙන්න පුළුවන් හරි අන්න ඔය වගේ ටිකක් බලන්න අපි නිකන් බලමු ගිය අවුරුද්දේ ඔයාලට ඇවිල්ලා තියෙන නම්බර් සිස්ටම් වලින් 1 2 3යි 3ක් වගේ ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ නම්බර් සිස්ටම් වලින් හරි ඒකත් හරි නම්බර් සිස්ටම් අවුල් වගේ ඉන්නවනම් අවුල් වගේ තියෙනවා නම් ඔයා දැන් ඔය මේ වීඩියෝ එක බලන channel එකේම තියෙන නම්බර් සිස්ටම් පාඩමේ
රෙකෝඩින් එකක් කියන්නේ වීඩියෝ එකක්. ප්‍රශ්න කරන වීඩියෝ එක සහ තියරි වීඩියෝ එකක් දෙකක් තියෙනවා. දෙකක් හෝ තුනක් ඇති. ගිහිල්ලා බලන්න ඉක්මනට අර වේගය වැඩි කරලා ඔන්න ඔහොම දාගෙන ගුණ කිරීම දෙක දාගෙන බලන්න. රැවට ගාලා බලන්න. හරි. ඊට පස්සේ ආයෙ එන්න පුළුවන් ඔයාට මෙහෙම එකක්. කොහොම එකක්ද? අර මේවා ටික තියෙන්නේ මොනවාද? සයිස් ටික මොන සයිස්ද? අර මේ මොනවාද මේ MB තියෙන එකක් KB කරන්න, GB තියෙන එකක් MB කරන්න. ඊට පස්සේ KB දෙකක් තියෙන එක GB කීයක් තියෙනවද බලවලින් ලියන්න. අන්න ඔය වගේ ඒ හා සමානව එන්න පුළුවන්. ඊට පස්සේ නිකන් නැත්තම් දෙන්න පුළුවන් මෙහෙම ඉමේජ් කීපයක් දීලා ඒකේ මෙච්චර MB ගානක් තියෙනවා. ඊට පස්සේ වීඩියෝ එකක් දීලා මේකේ මෙච්චර MB ගානක් තියෙනවා. එතකොට මේකේ වැඩි පිරිමැසුම් දායකව මොන පෙන් මොන මේ අගයක් තියෙන සයිස් එකක් තියෙන පෙන් එකකට මේ ටික දාන්න පුළුවන්. අන්න ඔහොම ඔය හා සමාන ප්‍රශ්නයක් එන්න පුළුවන්. බලාගන්න. හරි. ඒ වගේ මොනවා හරි අවුලක් තියෙනවා නම් අතන රෙකෝඩින් එක තියෙනවා. ඒක බලන්න. වීඩියෝ තියෙනවා. හරි. ඊළඟට OS පාඩමේ OS පාඩම ගත්තම අපිට OS පාඩමෙන් එන්න පුළුවන් සාමාන්‍යයෙන් OS පාඩමෙන් ඔයා බලාගන්න වැඩියෙන්ම කියන අනිත් ඔක්කොම බලාගන්න මේ ටික බලාගන්න ෆෝමැටිං ආකෘතිකරණය ඊට පස්සේ ෆ්‍රැග්මන්ටේෂන් ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ මොකද්ද? ප්‍රතිභාගීකරණය ආකෘතිකරණ ප්‍රතිභාගීකරණය පාර්ටිෂන් පංගු බෙදීම පාර්ටිෂන් හරි. ඔන්න ඔය ටික බලාගන්න. ආකෘතිකරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් OS එකක් කියන්නේ ඒ කියන්නේ OS එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න කලින් ඒ අදාළ පරිසරය හදන එක ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ ඛණ්ඩනයක් නිසා වෙන හાર્ඩ් ඩිස්ක් එකේ වෙන මේ කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙද්දී ඒකට යොදන පිළියමක් පාර්ෂන් කියලා කියන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් එක තාර්කිකව කොටස් වලට බෙදෙන එක. ඔය සම්පූර්ණ විස්තර ඔයාලගේ පොතේ තියෙනවා මගේ නෝට් වල තියෙනවා. ඒ ටික බලන්න. හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට කොහොමත් Excel වලින් ප්‍රශ්නයක් එනවා MCQ දෙක කොටසකට එනවා MCQ කොහොමත් එනවා. Excel වලට දෙයි මෙහෙම. Excel වලට එනවා මම ඔයාලගේ පේපර් ටික බලද්දී අපිට මේ අනිත් පාඩම් වලින් එනවා මම මේ ඔයාලට විශේෂම ටික විතරයි මේ කියන්නේ. Excel වලින් දුන්නොත් ඔයාලට එයි මෙහෙම. මුලින්ම පැතුරුම්පත් කොටසක් දෙයි. දැන් මේ ගිය අවුරුදු පේපරේ තියෙන මේ පේනවද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඕකේ නේ පේනවනේ. පැතුරුම්පත් කොටසක් දෙනවා. හරිද? පැතුරුම්පත් කොටසක් දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඒ පැතුරුම්පත් කොටසේ නිකන් එකතුවක් ගන්න නැත්නම් අඩුමගයක් හොයන්න නැත්නම් ඒ පැතුරුම්පත් කොටසට එක සෙල් එකකට දානවා මෙහෙම සූත්‍රයක්. ඒ සූත්‍රේ මේ දැම්මට පස්සේ එන උත්තරේ මොකක්ද? අන්න ඔය වගේ ටිකක් අහනවා. ඊට පස්සේ ආයෙ අහන්න පුළුවන් Excel වලින් වළංගුතාවය කියන්නේ වළංගු කෝෂයම මොකක්ද? ඒ කියන්නේ කෝෂයම ටිකක් දීලා සාමාන්‍ය කෝෂයම තියෙනවනේ 4ක් ආකාර. Excel වල කෝෂයම ආකාර 4ක් තියෙනවා. උදාහරණයක් විදිහට ගන්නම් මෙහෙම. A5 A
ඩොලර් මාක් 5 ඩොලර් මාක් A5 ඩොලර් මාක් A ඩොලර් මාක් 5 හරි මෙන්න මේ වගේ හතරක් තියෙනවා මේවට අපි කියනවා සාපේක්ෂ කෝෂයමුව කියලා මෙයාට අපි කියනවා මේ ඩොලර් මාර්කයක් ආවා කියලා කියන්නේ එයා নিরপেক্ষයි ඩොලර් මාර්කයක් ආවා කියලා කියන්නේ එයා নিরপেক্ষයි ඒතකොට මෙයාට කියනවා මේ ඉංග්‍රීසි අකුරට අපි කියනවා මොනවාද තීරු කියලා මෙයාට කියනවා පේලි ඉලක්කමට කියනවා පේලි ඉලක්කම් පැත්තට කියන්නේ මේ ඉංග්‍රීසි අකුරට කියන්නේ ඉංග්‍රීසි අකුර පැත්තට කියන්නේ තීරු කියලා ඉලක්කම් පැත්තට කියන්නේ පේලි කියලා. ඒතකොට දැන් මේ ඩොලර් මාර්ක් එක තියෙන්නේ ඉංග්‍රීසි ඉලක්කමට කලින් කියන්නේ මෙයා ඩොලර් මාර්කෙන් කරන්නේ දන්නවනේ ඩොලර් මාර්කෙන් කරන්නේ නවත්ත ගන්න එක කියන්නේ ඒක එක තැනක ඉඳලා තව තැනකට කොපි කරද්දී දැන් මෙතන මේ විදිහට පේලියක ඉස්සරහින් ඩොලර් මාර්කයක් තිබුණොත් පේලිය වෙනස් වෙන්න නොදී නවත්ත ගන්න එක තමයි ඒ ඩොලර් මාර්කයෙන් කරන්නේ පේන්නේ නැහැ උඩ තියෙන එක මේ ඉංග්‍රීසි අකුරු වල තීරු කියලා කියනවා ඉලක්කම වල පේලි කියලා කියන්නේ ඒක තියෙන උඩ ලියලා හරි එතකොට මේ වගේ එකක් තියෙද්දි මෙයාට අපි කියනවා මෙයා නවත්තගෙන තියෙන පේලියනේ පේලි සාපේක්ෂ නිරපේක්ෂ කෝෂ යොමු එහෙනම් මෙයාට අපි කියනවා මෙයා ඉන්නේ ඉංග්‍රීසි අකුරට ඉස්සරහින් තීරු නිරපේක්ෂ කෝෂ යොමු මෙයාට අපි කියනවා දෙකම ඉස්සරහින් ඉන්නවනේ මෙයාට කියනවා අපි තීරු හා පේලි නිරපේක්ෂ කෝෂ යොමු මෙයා මේ මෙන්න මේ සෙට් එක තමයි Excel වල ඉන්න වළංගු කෝෂ යොමු හතර මෙයාලට එළියෙන් වෙන කෝෂ යොමු තියෙන්න බෑ අන්න ඔහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙම දීලා මේ සම්බන්ධව හා නැත්තම් මේ හා මොකක් හරි මේ රිලේටඩ් දෙයක් අහන්න පුළුවන් මේ ආශ්‍රිතව අහන්න පුළුවන් දෙයක් හරි ඊට පස්සේ සාමාන්‍ය ඩේටාබේස් වලින් එනවා ඩේටාබේස් වලින් එන දේවල් කොහොමත් වෙනවා ඊළඟ ඩේටාබේස් වලින් සාමාන්‍ය ලකුණු 3ක් 4ක් වගේ MCQ වෙයි. ඒතකොට ඩේටාබේස් වලින් එද්දි ඔයාලට වගු 3ක් දෙයි. වගු 3ක් දීලා මොකක් හරි වගුවක් දීලා ඒ වගුවේ ප්‍රාථමික අතර හොයන්න කියලා කියයි. ඊට පස්සේ එහෙම නැත්නම් ආගන්තුක අතර හොයන්න කියලා කියයි. අන්න එහෙම එකක් දෙයි. ඊට පස්සේ ඊළඟට ඊළඟට ඔයාට දෙයි නිකන් ඩේටාබේස් වල නිකන් පොඩි තියරි කොටසක් තියරි කෑල්ලක් අපි කතා කරනවා ඩේටාබේස් වලදී කියන ආගන්තුක අතුරක් කියන්නේ මොකද්ද ඊට පස්සේ ප්‍රාථමික අතුරක් කියන්නේ මොකද්ද ඊට පස්සේ ඩේටා ටයිප්ස් කියන ඩේටාබේස් වල මේ වගේ ඒවා බලා ගන්න ඊට පස්සේ ඊළඟට ඔයාට ප්‍රෝග්‍රෑමින් වලින් සාමාන්‍ය ලොකු ප්‍රශ්න කියන්නේ ලොකු ප්‍රශ්නයක් එනවා MCQ ප්‍රශ්න 9ක් 10ක් වගේ එයි එතකොට මේ පාර පැස්කල් එකක් එයි ඔයාට හරි ඊට පස්සේ මේ Excel වල තියෙනවා මේ අර මොකද්ද අර ගණන් ටිකක් තියෙන්නේ අපිට හදන්න Excel වල ගණන් ගණන් ටිකක් තියෙන්නේ ඒ කියන්නේ පිළිවෙලට හදන්න තියෙන්නේ ගානක්ද මම ඒ වගේ එකක් බැලුවා පේපර් එක මට හොයාගන්න බැරි වුණා අන්න ඒ වගේ එකක් ඔයාට එයි බලා ගන්න ඒ ටික මම ඔයාට පෙරපතෙන් පෙන්නන්නම් මෙන්න
හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ ටික මෙහෙවන ටික බලාගෙන යන්න මේකෙන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් හරිද මෙන්න මේ ටික බලාගෙන යන්න මේකෙන් සාමාන්‍ය ගාන මෙන්න පිළිවෙල මෙහෙවන පිළිවෙල ඊට පස්සේ මේ විදිහට මේ සෝරි මෙන්න මෙහෙම පිළිවෙල ඊට පස්සේ මේ විදිහට ගානක් සුළු කරන විදිහ බලාගන්න MCQ ප්‍රශ්නයක් වගේ එන්න පුළුවන් දෙක කොටසට ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ ඒකෙන් ඔව් දෙක කොටසට ඇවිල්ලා තියෙනවා එක් කොටසට හෝ දෙක කොටසට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ හරි ඊළඟට මේ ප්‍රෝග්‍රෑමින් ටික බලාගෙන යන්න දැන් මෙතන මම ඒවා උගන්වන්න යන්නේ නැහැ මොකද උගන්වන්න තරම් මෙතන වෙලාවක් නැහැ නේ දැන් ඔයාලට ඔයා වීඩියෝ ටික තියෙනවා ඒවා බලන්න ගිහිල්ලා ඒ කියන්නේ channel එකේ තියෙනවා නැත්නම් වෙන ගුරුවරුන්ගේ වීඩියෝත් ඇති ඒ දේවල් බලලා ඒ ටික හදා ගන්න කොහොම හරි හරිනේ මම දැන් ඉන්න පුළුවන් දේවල් සහ විශේෂ දේවල් විතරයි මෙතන කියන්නේ ඊට අමතරව එන්න පුළුවන් ඉතින් තව දේවල් මේ හරි ඊට පස්සේ මේ පැස්කල් වල තියෙනවා තව මේ ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියෙනවනේ අන්න ඒකෙන් ගානක් එනවා ඔයාලට MCQ වලට හරි මේ තියෙන්නේ මෙන්න මේ ටික ඔය ටික නෙවෙයි මෙන්න මේ ටික මෙන්න මේ ප්‍රමුඛතාවය බලා ගන්න මේකෙන් ප්‍රශ්නයක් ඔයාලට MCQ වෙයි ඒ නිසා හොඳට මේක බලාගෙන යන්න මේකෙන් මෙන්න මේ විදිහට ගණන් හදන පිළිවෙල සහ ඒ උත්තරයක් ඉල්ල ඔයාලා මේ වගේ මෙන්න මේ විදිහ මොකක් හරි ප්‍රශ්නයක් දීලා උත්තරයක් ඉල්ලයි නැත්නම් MCQ වලට ඊවන් ඔන්න වගේ උත්තරයක් ගන්න හරි මම ආයි නිකන් MCQ එක ගැන සාරාංශයක් කියන්නම් මේකට හරි MCQ එක ගත්තොත් දැන් ඉස්සෙල්ලා කිව්වාගේ මුලින්ම ඔයාලට ප්‍රශ්නයක් එයි ආදාන ප්‍රතිදාන උපාංග ගැන ඊට පස්සේ ආදාන ප්‍රතිදාන උපාංග ඊට පස්සේ ඊළඟට ආදාන ප්‍රතිදාන දෙකම තියෙන උපාංග ඊළඟට ස්ටෝරේජ් ඩිවයිසස් දැන් මම බෝඩ් එකේ හැදුවානේ ඊළඟට ඔයාට එනවා ඔයා බලා ගන්න ඊළඟට මේවා මේ මොනවද නම්බර් සිස්ටම් ගණන් හදන්න ගණන් එක නිකම් බලා ගන්න එපා ගණන් හදන්න ගණන් හදලා යන්න නිකන් ඔහේ නම්බර් සිස්ටම් ප්‍රශ්න ටික විතරක් ඒ කියන්නේ පොතේ තියෙන ටික හරි ටියු පේපර් එක හදපු ටික හරි නැත්තම් මේ නෝට් එක තියෙන ටික හරි බලාගෙන යන්න එපා ඔක්කොම බලන්න ඒ කියන්නේ ගණන් හදන්න ඊළඟට ඔයා බලන්න ඔයාලගේ දෙවෙනි පාඩමේ තියෙනවා මොනවාද නෙට්වර්ක් සම්බන්ධ දේවල් ජාලකරණය සම්බන්ධ උපාංග අන්නේ උපාංග බලා ගන්න උපාංග සාමාන්‍යයෙන් මොනවාද තියෙනවා හබ් එක තියෙනවා ස්විච් එක තියෙනවා මාර්ගකය රවුටර් ඊට පස්සේ ෆයර්වෝල් කියන්නේ මොකද ගිනි පවුර අන්න ඒ වගේ දේවල් බලා ගන්න ඒකෙන් MCQ ප්‍රශ්නයක් හදන්න පුළුවන් නැත්නම් ඒ නෙට්වර්ක් කරන පිළිවෙල නෙට්වර්ක් එකක් හදන පිළිවෙල මුලින්ම එනවා අනික එක පෙන්නන්න නෙට්වර්ක් එකක් හදන පිළිවෙල සාමාන්‍ය මුලින්ම අන්තර්ජාලයේ තියෙනවා ඉන්ටර්නෙට් අන්තර්ජාලයේ තියෙනවා අන්තර්ජාලයෙන් පස්සේ ඊළඟට මෙයාට සෙට් වෙනවා රවුටර් රවුටර් එකට පස්සේ මෙතන සෙට් වෙනවා ගිනි පවුර ෆයර්වෝල් ඊට පස්සේ ෆයර්වෝල් එකට පස්සේ තමයි මෙතන ස්විච් එකට සෙට් වෙන්නේ
මේ ස්විච් එහෙම නැත්නම් හබ් ස්විච්. මේ ස්විච් එකට තමයි සාමාන්‍යයෙන් පරිගණක තියෙන්නේ. පරිගණක සෙට් වෙලා තියෙන්නේ. මේ ඇතුළත ජාලය. පරිගණක එක පරිගණක දෙක ඔය විදිහට තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. අන්තර්ජාල රවුටර් එකක් තියෙනවා. රවුටර් එකේ ෆයර්වෝල් එකට යනවා. ෆයර්වෝල් එකේ ඔන්න මෙතන තමයි අපේ ජාලයට සෙට් වෙන්නේ. අන්න ඔය වගේ වාට ඔය හා සම්බන්ධ එකක් එන්න පුළුවන් රූපයක්. නැත්නම් මේවා අහලා මේවා ඉංග්‍රීසි අකුරු දීලා වගේ එහෙම එකක් එන්න පුළුවන්. හරි. හරි. මේ කලබලෙන් කරන්නේ වෙලා නැති නිසා. ඔයාට වෙලාවක් නැහැ. මට වෙලාවක් නැහැ. ඒ නිසා ඉක්මනට ඔය රෙකෝඩින් එක නම් බලන්න ඉක්මනට මේක මේ කියන ටික හදාගන්න. මේ මං කියද්දි මාක් කරගන්න. නැත්තම් මේක බල මේක පෝස් කර මේ ඒ තැන් ටික ඔයා හදාගන්න. හරි. ඊළඟට MCQ එකේ තව එන්න පුළුවන් මොනවාද අපි ගත්තොත් වදන් සැකසීම් පාඩමේ බර්ඩ් එහෙම තියෙන්නේ. වදන් සැකසීම් පාඩමේ ෂෝට් කට් කීස් එන්න පුළුවන්. ෂෝට් කට් කීස් එන්න පුළුවන් නිසා ෂෝට් කට් කීස් ටික බලා ගන්න. අන්ඩු කරන්න කොහොමද, රීඩු කරන්න කොහොමද, ඊට පස්සේ අලුත් පේජ් එකක් ගන්න කොහොමද, ඊට පස්සේ සාමාන්‍යයෙන් අර කියන ඔය මේන් ඒවා හැර සාමාන්‍ය ඒවා දැන් කොපි කරන්න කොහොමද, ඒවා හැර අර අනිත් දේවල් නිකන් මෙහෙම අපිට ඕන වචනයක් අපි හොයාගන්නේ කොහොමද, ෂෝට් කට් කී එක ෆයින් ඇන්ඩ් රීප්ලේස් කියන ටූල්ස් වලට තියෙන ෂෝට් කට් කී එක. අන්න ඒ වගේ ඒ ටික බලා ගන්න. ෂෝට් කට් කීස් තියෙන ඔයාලගේ 10 අවසරේ පොතේ වදන් සැකසීම් පාඩමේ අවසාන පිටුවේ. ඒ සෙට් එකක් දෙන ඒ ටික බලා ගන්න. ඊට පස්සේ ඔයස් පාඩමින් සාමාන්‍යයෙන් බලාගන්න ඔයා මේ අනිත් දේවල් බලාගන්න. මම මේ කියන්නේ වැඩි පුර සම්භාවිතාවයක් තියෙන ඒවා ඉන්න. අනිත් ඒවා ඉන්නේ නැහැ කියනවා නෙවෙයි, ඉන්න පුළුවන්. මේ කියන ඒවා ආවේ නැත්තම් වෙන දෙයක් එයි. මේ ඒ නිසා ඒක මතක තියාගන්න. මේ කියන එයිද කියලා හිතනවා නම් මේවා එයි. මේවා ආවේ නැත්තම් ඒකට වෙන එකක් එයි. ඒ නිසා ඒක මතක තියාගන්න. මේ යා නිකන් පේපර් බලලා දැන් ඔයයි මායි වත් දැන් මගෙත් එක මේ පේපර් ටික බලලා මාත් මේ පේපර් ටික බලලා ඒක බලලා තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම මං කියද මූ කියනවනේ මෙහෙම එක්කුත් එන්න පුළුවන් කියලා ඔයාලට හිතෙනවා නම් ඔයා ඒක මාක් කරගන්න. ඒ වගේ එක්කුත් එනවා ඔයා ඒක වැඩියෙන් බලන්න. හරි. ඊළඟට HTML වල එහෙම ඔයා බලා ගන්න සාමාන්‍යයෙන් ඉමේජ් එකක් සම්බන්ධව ඊට පස්සේ ඇට්‍රිබියුට්ස් ගැන කියන්නේ HTML වල ඊළඟට සාමාන්‍ය HTML වගේ පාඩුවෙන් එකපාර කියන්න බෑ මොනවා එයිද කියලා. සාමාන්‍යයෙන් ඔයා උඩින් ඒක චුට්ටක් බලාගෙන යන්න. ඔය බං සාමාන්‍යයෙන් එනවා කියලා කියන්න පුළුවන් දේවල් මේ කියන්නේ, බැරි දේවලුත් තියෙනවා. ඊට පස්සේ කොහොමද දැන් ඔයාලට එනවනේ මේ ප්‍රෝග්‍රෑමින් වලින් එහෙම නිකන් මේ මොකක් හරි කෝඩ් එකක් දීලා ඒ කෝඩ් එක අවුට්පුට් එක ගන්න කොහොමද එනවා. ඊට පස්සේ කෝඩ් එකේ වැරද්දක් වගේ හොයන්න එනවා. අනිවාර්යෙන් අවුට්පුට් නම් හොයන්න එනවා. කෝඩ් එකක් හරි දීලා නැත්නම් සූඩෝ කෝඩ් එකක් දීලා පැස්කල් කෝඩ් එකක් දීලා එහෙම නැත්නම් ෆ්ලෝ chart එකක් දීලා ඒකේ මේ අවුට්පුට් එක හොයන්න එනවා. හරි. ඊට පස්සේ HTML ලිස්ට් වගේ දේවල් බලා ගන්න. ඉන්ටෙන්ට් and ඊමේල් පාඩමේ මොනවාද නියමාවලි ටික බලා ගන්න අනිවාර්යෙන්. නියමාවලි ප්‍රොටෝකෝල්ස් ටික TCP IP HTTP ඊට පස්සේ තව FTP ICMP අන්න ඒ වගේ නියමාවලි ටික බලා ගන්න. නියමාවලින් කරන්නේ මොනවද කියලා බලා ගන්න. ඊට පස්සේ සර්වර්ස් ටික බලා ගන්න. DNS වෙබ් සර්වර් මේල් සර්වර් ඒ ටික. ඊට පස්සේ ඊමේල් එකක් යවන විදිහ, ඊමේල් එක කොටස් තියෙනවා to from to ඊට පස්සේ CBCC ඊට සබ්ජෙක්ට් එක. හරි.
දැන් දෙක කොටස ගත්තොත් අපි දෙක කොටසේ සාමාන්‍යයෙන් දෙක කොටසේ පළවෙනි ඒ කියන්නේ දෙක කොටසේ පළවෙනි එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක කොහොමත් මේ සාමාන්‍යයෙන් එන ටිකව කොහොමත් එනවා මොනවාද පෝට් එනවා. ඔයාට අනිවාර්යෙන් පෝට් 4ක් 5ක් දීලා ඒකෙන් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම ලකුණු දෙක ප්‍රශ්නයක් එනවා. මේ මොනවාද නම්බර් සිස්ටම් වල. ඊට පස්සේ ලොජික් ගේට් වලින් ලකුණු දෙක ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ OS වලින් අනිවාර්යෙන් පස්වෙනි ප්‍රශ්නට හයවෙනි ප්‍රශ්නට වගේ OS වලින් අහනවා. ඒතකොට ඔයා ඒකට හොඳට මතක තියාගන්න. OS වලට ඔයා බලන්න ඕන බූටින් ප්‍රොසෙස් එක ගැන. OS වලට ප්‍රශ්නයක් එයි බූටින් ප්‍රොසෙස් එක. බූටින් ප්‍රොසෙස් එක. බූටින් ප්‍රොසෙස් එක බලාගන්න මම ඉතල පෙන්නන්නම්. මේ අර ආදානුපාංග, පෙද්දානුපාංග මේ ඔක්කොම තියෙනවා. ඔයාලට මේවා දැන් බැරි නෑ මේ ආයි බලාගන්න මේ වගේ මේ ප්‍රධානුපාංග ආකාර තුනක් තියෙනවා. සොෆ්ට් මේ මෘදු පිටපත්, දෘඩ පිටපත්, ශබ්ද. ඊට පස්සේ මේ ඔයා බලාගන්න මෙන්න මේ ටික ස්කෑනර්ස් ටික. මෙන්න මේ සුපිරික්ස් එක ස්කෑනර්ස් ටික බලාගන්න. තීරු කේත කියවෙන එකෙන් මොකද්ද කරන්නේ? චුම්බක තීන්දුව ලක්ෂණ කියවෙන එකෙන් මොකද්ද කරන්නේ? ඔයාලට නිකන් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. නිකන් චෙක්පත් එහෙම පරීක්ෂා කරලා බලන්න පාවිච්චි කරන ස්කෑනර් එක මොකද්ද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා මේ ටික බලන්න. ඊට මේ මුද්‍රණ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා. මෙන්න අර මං කිව්ව පරිගණක මතකය ආකාර කොහොම මේ පොතේ තියෙන ඒවා ඔයාලගේ මෙන්න පෝට් ටික අනිවාර්යෙන් බලාගෙන යන ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ මෙන්න මෙන්න මේක චුට්ටක් බලාගෙන යන්න. නියම මොනවද නියම මාධ්‍ය මම මේ කිව්වේ මෙන්න මේක ජාල කරන උපාංග ටික. මම මේ මොකටද ටොපොලොජිස් ටික බලන්න. හරි මේ තියෙන්නේ බෝඩින් ප්‍රොසෙස් එක ගැන පරිගණකයක් ආරම්භක ක්‍රියාවලිය කියන්නේ පරිගණකයකට බලය සපයන පරිගණකයක් ඔන් වෙන විදිහ මේ තියෙන්නේ. මෙන්න මේකෙන් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන්නේ මේ නිකන් මේකෙන් තියරි විතරක් අහන්නේ නැහැ. සාමාන්‍ය නිර්මාණාත්මක MCQ ප්‍රශ්න මේ දෙකේ පළවෙනි ප්‍රශ්නට එන්න පුළුවන් නිර්මාණාත්මක විදිහට. ඒ නිසා ටිකක් හොඳට මේක කියවගෙන යන්න. මේකේ concept එක ඔලුවට දාගෙන යන්න. ඒකේ අවුලක් තියෙනවා නම් මේ ඔයා මේක පාඩම් කරද්දි මට මැසේජ් එකක් දාන්න. මම ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. නැත්නම් රෙකෝඩින් දැන් මේවා වීඩියෝ විදිහට තියෙනවා channel එකේ ගිහිල්ලා බලන්න. හරි. හරි. ඒකත් එහෙමයි. ඊට පස්සේ ඊළඟට කොහොමත් ඔයාලට MCQ ප්‍රෝග්‍රෑම් ප්‍රශ්නයක් එනවා දෙක පත්‍ර එකේ ප්‍රශ්නයක් විදිහට. ඊළඟට ඔයා බලා ගන්න අනිවාර්යෙන්ම මේ මොනවාද මේ ඉන්ටර්නෙට් ඊමේල් වලින් බලා ගන්න අනිවාර්යයෙන්. ඒකෙන් ප්‍රශ්නයක් එනවා දෙක කොටසට කොහොමත් එනවා HTML ඉන්ටර්නෙට් ඊමේල් දෙකම එකතු කරලා. ඊට පස්සේ ඊට අමතරව කීයද දෙකේ පළවෙනි ප්‍රශ්නේ කොටසක් විදිහට දෙන්න පුළුවන් මේ පාඩමේ. ඒක ඔයා බලාගෙන නැති කෙනනම් ඒක කියවගෙන යන්න. කියන්නේ ඒක ලොකු දේවල් නේ කියවගෙන යන්න. ඒකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ ඊළඟට මේ Excel වලින් එහෙම කොහොමද ප්‍රශ්නයක් එනවා. ඒක ඉතින් අය ඔයාට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කොහොමත් ඔයා ඒක දන්නවනේ. Excel වලින් ප්‍රශ්නයක් එනවා. එතකොට Excel වල
බලාගන්න ෆංක්ෂන්ස් තියෙනවා පහක්. ෆංක්ෂන්ස් පහක් තියෙන මොනවාද? සමානයි සම්, සමානයි මැක්ස්, සමානයි මින්, සමානයි ඇවරේජ්, සමානයි කව්. ඔන්න ඔය වගේ ෆංක්ෂන්ස් පහක් තියෙනවා. කවුන්ට් කියන එකෙන් කරන්නේ මොකද කෝෂ පරාසයක තියෙන කෝෂවල අගයන්ගේ අගයන් ගණන් කරගන්නවා. අගයන් ගණන් කරගන්න. ඊට පස්සේ සමාන ඇවරේජ් එකකින් කරන්නේ කෝෂ පරාසයක තියෙන අගයන්ගේ සාමාන්‍ය අගය ගන්නවා. සමානයි සම් එකකින් කරන්නේ කෝෂ පරාසයක තියෙන අගයන්ගේ එකතුවක් ගන්න එක. සමාන මැක්ස් එකෙන් ගන්න වැඩි මගය ගන්න එක. සමාන මින් එකෙන් කරන්නේ අඩු මගය ගන්න එක. ඔයාලා දන්න දේවල් ඔන්න ඔය ටික හොඳට බලාගෙන යන්න. ඒකෙන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහයි. එකක් නෙවෙයි ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන් ඔය ෆන්ක්ෂන්ස් වලින්. ඊට පස්සේ ඊළඟට ඔයාගෙන් අහන මොනවද දන්නවද මේ ප්‍රස්ථාර ගැන අහනවා. ඒ කියන්නේ එක්සෙල් ප්‍රශ්නේ අවසාන ප්‍රශ්න විදිහට ප්‍රස්ථාර ගැන හරිද? ප්‍රස්ථාර ගැන අහද්දි මෙහෙම සාමාන්‍ය මෙහෙම සංසන්දනයක් කිව්වොත් සාමාන්‍ය අපිට පාවිච්චි කරන සංසන්දනයකදී තීරු ප්‍රස්ථාර ඊට පස්සේ මොනවත් තව තීරු ප්‍රස්ථාර ඊට පස්සේ රේඛා ප්‍රස්ථාර ඒ කියන්නේ කොලම් chart bar chart line chart වගේ දේවල් පාවිච්චි වෙනවා සංසන්දනය. කියන්නේ ලොකු පිරිසක නැත්නම් ලොකු ගානක සංසන්දනයක් නා. කියන්නේ කොටස් කීපයක කොටස් ලොකු ගානක සංසන්දනයක්. ඊට පස්සේ ප්‍රතිශතයක් ලෙස පෙන්වුවොත් ඒක කොහොමද දන්න මොකද්ද වට ප්‍රස්ථාර එන්නේ. හරි. ඊට පස්සේ මේ ඔයා බලාගෙන යන තියරි කොටස ටිකක් ඒ කියන්නේ මේ Excel වල පෙන්නන්නම් ඒක. තියරි සාමාන්‍යයෙන් දැන් Excel වල කලින් නම් ආවේ මේ ප්‍රශ්නේ කියන්නේ අපි නිකන් ඔය ගණිතමය ප්‍රශ්න විතර ඔය කෝෂ ලිපිට ලියලා ඔය වගේ කොටස් ටික විතරයි. හැබැයි දැන් එනවා Excel වල අර තියෙන ෆෝමැටිං වලින්. ඒ කියන්නේ මම පෙන්නන්නේ තියරි කොටසනොත් එනවා. මෙන්න මේ කොටස් බලාගෙන යන්න MCQ එකට එන්න පුළුවන්. මේක මම කිව්වනේ. හරි. මෙන්න මේ ටික මේ වැඩපත හැඩසව් කිරීම. මෙන්න මේ ටික බලාගෙන යන්න. මෙන්න මේ ටිකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ increase decimal, decrease decimal අන්න ඔය වගේ දේවල් වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන් MCQ වලට. ඒ නිසා හොඳට MCQ වලට නෙමෙයි මේ Excel එකේ ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් දෙක කොටසේ. හරි. ඊළඟට අනිවාර්යයෙන්ම ඔයාට ඔය ප්‍රශ්න ඔය විදිහට දීලා කියන්නේ සාමාන්‍ය ඔය එන විදිහට නෝ Excel වල ඇවිල්ලා ඊට පස්සේ එක ප්‍රශ්නයක් වගේ එන්න පුළුවන් নিরপেক্ষ කෝෂය වලින්. සාමාන්‍යයෙන් ගොඩක් ලකුණු වැඩි ගානක් එන්නේ සාපේක්ෂ කෝෂය වලින්. ඊට පස්සේ নিরপেক্ষ කෝෂය වලින් එක ප්‍රශ්නයක් වගේ එන්න පුළුවන්. ඒක අරකට ටිකක් අමාරුයි කියලා කියනවා වෙනස්. ඒ නිසා নিরপেক্ষ කෝෂය ගැන බලාගෙන යන්න. ඒක කරන විදිහ සහ ඒක ගැන වීඩියෝ එකක් දාලා ඇති channel එකේ. ඒක බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් මට මැසේජ් එකක් දාලා අහන්න ඒක ගැන. හරි. ඊළඟට database වලින් ඔයාලට එනවා අනිවාර්ය ප්‍රශ්නයක්. මේ ලේසි ප්‍රශ්න Excel ලේසි, database ලේසි. database වල සාමාන්‍යයෙන් ඔයාලට වගු 3ක් දෙනවා. වගු 3ක් දීලා මුලින්ම ඔයාගෙන් අහනවා දැන් මේ අවුරුද්ද පේපරේ නම් අහලා තියෙනවා නව රෙකෝඩ් ලියලා තියෙන මේ. එතකොට ඔහොම දැන් නව රෙකෝඩ් ලියන්න කිව්වට පස්සේ අලුත් රෙකෝඩ් ලියන්න කිව්වට පස්සේ එහෙම නැත්නම් හිතන්නකෝ ඔයාගෙන් අහුවොත් ප්‍රාථමික යතුරක් හොයන්න කිව්වොත් නැත්නම් ප්‍රාථමික යතුර මොකක් හරි වගුවක් දීලා ඒ වගේ ප්‍රාථමික යතුර මොකක්ද කියලා අහුවොත් එහෙම දීලා ඔයා ඒ කියන්නේ ශේෂ්ත්‍ර ප්‍රාථමික යතුර දෙන ශේෂ්ත්‍ර එකට වැඩිය ලියලා තියෙනවා නම් එහෙම නැත්නම් හිතනවා දෙකක් එනවා කියලා ඔයා ලියලා තියෙනවා 3ක්. එහෙනම් ඔයාට එක ලකුණක්වත් හම්බෙන්නේ අර හරි දෙකක් ලියලා ඔයා එකක් වැරදි එකක් ලියලා තියෙනවා නම් ඔයා සම්පූර්ණ එකටම වැරදි දානවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් ලියන්න ඒවා. ඊට පස්සේ දැන් මේකේ දීලා තියෙනවා මේ මෙහෙම සෑම නව රෙකෝඩයකටම වගුවේ නම කියලා වරහන් ශේෂ්ත්‍ර එක කොහොම දාලා ආකෘතිය පමණක් භාවිත කරන්න. එතකොට එහෙම දීලා තියෙනවා ඒ ආකෘතිය පමණක් පාවිච්චි කරන්න.
වෙන ඒවට යන්න එපා. ඔයාට ඕන ඕන විදිහට දාන්න එපා. ඒ කියලා තියෙන විදිහට විතරක් කරන්න. හරි. දැන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නයක් කරනවා. ප්‍රෝග්‍රෑම් වල බලාගෙන යන්න පැස්කල් දෙන්න පුළුවන්. පැස්කල් වලින් කොටසක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ HTML වලින් HTML ඔයාට දැන් මේ මම නිකන් ගන්න මෙහෙම එන්නේ දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න ඕන දෙවෙනි ප්‍රශ්නේ වගේ නිකන් මම නිකන් ගන්න ඊළඟ ප්‍රශ්න වලට Excel වලින් එයි Excel වල අර මං කියෝ ටික බලා ගන්න ඒ ටිකෙන් විශේෂයෙන් අහයි තුන්වෙනි එක මම නිකන් ගන්න database පාඩම database වල දැන් කියෝ විශේෂ ටික මතක තියාගන්න ඒ ටික බලන්න හතරවෙනි ප්‍රශ්න විදිහට මම ගන්නම් HTML එකයි ඉන්ටර්නෙට් and ඊමේල් එකයි HTML එකයි ඉන්ටර්නෙට් and ඊමේල් එකයි පාඩම් දෙක එකතු වෙලා එනවා. කියන්නේ මේ HTML කියන්නේ 11 වසරේ හතරවෙනි පාඩමනේ. හතරවෙනි පාඩමයි. ඉන්ටර්නෙට් ඊමේල් කියන්නේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩමයි. එකතු වෙලා එනවා ප්‍රශ්නක්. එතකොට මෙතනදී මේකට එනවා සාමාන්‍යයෙන් ඔයා බලා ගන්න වෙබ් සංස්කාරක ගැන. වෙබ් සංස්කාරක මෘදුකාංග HTML පාඩමේ අවසාන කොටස. ඊට පස්සේ ආයෙ බලා ගන්න කියන්නේ මේ දෙකටම අදාළව මම කියන්නේ මේ දෙකටම අදාළව ඊට පස්සේ ඔයා බලා ගන්න search engines ගැන search engines මොනවාද Google ඊට පස්සේ Yahoo ඔන්න ඔය වගේ දේවල් වෙබ් සංස්කාරක මෘදුකාංග කොටස් දෙකක් තියෙනවා බලා ගන්න කියන්නේ වෙබ්සයිට් එකක් හදන දේවල් කොටස් දෙකක් තියෙනවා ඊට පස්සේ නිකන් මම ඒක වල විස්තර කරන්නම් දැන් මෙතන අපිට ගන්න පුළුවන් CMS මෘදුකාංග එකක් content management system මම ඔයාලට මේක පෙන්නන්නම් පස්වෙනි පාඩම නේද HTML හරි හරි මේ තියෙන්නේ වෙබ් නිර්මාණ මෘදුකාංග ආකාර දෙකයි පළවෙනි එක මොකද්ද වෙබ් සංස්කාරක පළවෙනි එක වෙබ් සංස්කාරක ඊළඟ එක සන්දාර කළමනාකරණ පද්ධතිය ඊට පස්සේ ඔයාලට දෙනවා වෙබ් සංස්කාරක වල වෙබ් සංස්කාරක කියලා වෙබ් නිර්මාණ මෘදුකාංග ගණන් ගන්න එපා ඒක දැන්ලා තියෙන්නේ මේ දවස්වල එක්සෑම් නේ හරි මේ වෙබ් නිර්මාණ මෘදුකාංග ආකාර දෙකයි පළවෙනි එක වෙබ් සංස්කාරක වලට උදාහරණ තමයි කොම්පොසර් CK එඩිටර් බ්‍රූ ග්‍රිෆන් වගේ ඔයා ඔය මේ මොනවාද උදාහරණ මතක තියාගන්න උදාහරණ තමයි අහන්නේ ඊට පස්සේ ඊළඟට එන්න පුළුවන් මේ මෙයාලා ටික මෙන්න මේ සෙට් එක මෙයාලා ෆ්‍රී දෙන ඒවා ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් කොම්පොසර් CK එඩිටර් බ්‍රූ ග්‍රිෆන් කියන ෆ්‍රී ඊට පස්සේ දෙනවා Adobe Dreamweaver ඊට පස්සේ Microsoft Front Page Visual Studio මෙන්න මෙයාලා සල්ලි ගෙවලා ගන්න ඕන. එයාලා paid ඒවා. ඒතර ඔයාගෙන් අහන්න පුළුවන් ওই වෙබ් සංස්කාර මෘදුකාංග වල උදාහරණ ඔන්න ඔය ඕන කෙනෙක් ලිව්වම හරි. නැත්තම් ඔයාලට උත්තර ටික දීලා වරන්න ඇතුළේ එහෙම අහන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ අනිත් වෙබ් නිර්මාණ මෘදුකාංගය වර්ගය තමයි මෙන්න මෙයා. සන්දාර කළමනාකරණ පද්ධතිය. එයාට උදාහරණ තමයි Joomla, WordPress, Drupal. අන්න ඔය තුන් දෙනා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ආයි කියන්නම් වෙබ් නිර්මාණ මෘදුකාංග ආකාර දෙකයි. හොඳට අහන් ඉන්න. වෙබ් නිර්මාණ මෘදුකාංග ආකාර දෙකයි. පළවෙනි වර්ගය තමයි දැන් අපි මෙතන ගත්තොත් පළවෙනි එක අපිට ගන්න පුළුවන් සන්දාර කළමනාකරණ පද්ධතිය. සන්දාර කළමනාකරණ පද්ධතිය උදාහරණ තමයි Joomla, WordPress, Drupal. ඊළඟ වෙබ් නිර්මාණ මෘදුකාංගය
ඊළඟ වෙබ් නිර්මාණ දුකාංග අපේ ගන්න පුළුවන් වෙබ් සංස්කාරක. වෙබ් සංස්කාරක වල උදාහරණ තමයි Blue Griffin, ඊට පස්සේ CK Editor, Adobe Dreamweaver, Composer, අන්න ඒ වගේ ඒවා. එතන තියෙනවා. එතන පිටුව මම නිකන් පෙන්නන්නම්. මේක පිටුව 168. ඔන්න ඔය දෙක ගැන බලා ගන්න ප්‍රශ්න අහනවා MCQ වල මේ දෙක කොටසේ අර ඉන්ටර්නෙට් and email පාඩම HTML පාඩම එකතු වෙලා එන ප්‍රශ්නට අහනවා. ඊට පස්සේ ඔයා බලා ගන්න ඕන වෙබ් බ්‍රවුසර්ස්. වෙබ් බ්‍රවුසර්ස් ගැන බලා ගන්න. ඊට පස්සේ වෙබ් මේ ඊළඟට මේ ස්ථිතික වෙබ් අඩවියක් වෙබ් අඩවියක් ආකාර දෙකයි. පළවෙනි එක ස්ථිතික වෙබ් අඩවිය, දෙවෙනි එක ගතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවිය කියලා කියන්නේ කන්ටෙන්ට් එක. එහෙම නැත්නම් අන්තර්ගතය වෙනස් වෙන නොවන ඒවා. ගතික වෙබ් අඩවිය කියලා කියන්නේ කන්ටෙන්ට් එක වෙනස් වෙන ඒවා. ගතික වෙබ් අඩවිය කියලා කියන්නේ කන්ටෙන්ට් එක වෙනස් වෙන ඒවා. ඒ කියන්නේ අන්තර්ගතය. ඊට පස්සේ ස්ථිතික වෙබ් අඩවිය සාමාන්‍යයෙන් හදන්නේ HTML වගේ භාෂාවලින්. ගතික වෙබ් අඩවිය හදනවා PHP, ASP.NET, JSP වගේ පරිගණක භාෂා පාවිච්චි කරලා. ඒ ටික බලා ගන්න. හරි. ඊළඟට HTML ටික බලාගන්න. මේ ටික දැන් මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් එවිලට අහන්න. ඔයා පාඩම් කරද්දි එහෙම අහන්න. හරි. ඊට පස්සේ HTML ඒක HTML කොටස ගත්තොත් ඔයා බලා ගන්න ලිස්ට් ගැන බලා ගන්න. ලිස්ට් ආකාර තුනක් තියෙනවනේ. ලිස්ට් ආකාර තුන HTML ලිස්ට් ආකාර තුනයි. පළවෙනි එක ordered list. ඒ කියන්නේ මොකද්ද? ඊට දෙවෙනි එක unordered list. තුන්වෙනි එක description list. හරිද? දැන් අපි සිංහලෙන් කිව්වොත් පළවෙනි එක අංකිත ලයිස්තු. අංකිත ලයිස්තු කියලා කියන්නේ පිළිවෙලකට තියෙනවා. 1 2 3 නැත්නම් A B C වගේ පිළිවෙලකට තමයි ලිස්ට් එක එන්නේ. ordered list නේ කියන්නේ. ඒක OL කියලා අපි ගන්නෙ. ඊට පස්සේ අනිත් එක unordered list. UL. ඒක නිකන් ලිස්ට් එක නිකන් පොයින්ට් තියෙන නිකන් තියෙනවා මොනවාද? ඔයාලට තුනක් ගැන කතා කරනවා ඒකේ. මේක තියෙනවා මේ unordered list ගැන කතා කරන්නේ. තුනක් තියෙනවා. මේකට අපි කියනවා disk. මෙන්න මේ මතක තියන්න ඕන ඔයා. ඊට පස්සේ මේකට circle. ඊට පස්සේ මේ මොනවාකට කියනවා square කියලා. square. හරි. ඊට පස්සේ මොනවද ටික බලා ගන්න. හරි. ඊට පස්සේ description list ගිය අවුරුද්ද ඇවිල්ලා තියෙනවා. DL කියන description list DL. ඊට පස්සේ ඒකේ මාතෘකාවක් තියෙනවා DT. ඊට පස්සේ DD යටතේ අදාළ කොටස් ටික එනවා. ඊට පස්සේ බලා ගන්න ලින්ක් එකක් එන විදිය A කියලා ඇවිල්ලා ahref කියලා ලින්ක් එකක් එනවා. ලින්ක් ගැන බලාගෙන ඊට පස්සේ මේ ටේබල් එකක් බලා ගන්න. ගිය අවුරුද්දේ නම් ටේබල් එකක් මේ අඳින්න ඇවිල්ලා තියෙනවා මේ. පේපරේ බැලුවා නම් දන්නවා ගිය අවුරුද්දේ ටේබල් එකක් අඳින්න ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් ඒ වගේ ඒ කියන්නේ කෝඩ් එක දීලා අවුට්පුට් එක හරි අවුට්පුට් එක දීලා කෝඩ් එක හරි ලියන්න ඔයාලට එන්න පුළුවන්. ඉතින් හොඳට ඒක බලා ගන්න. ඒ සම්බන්ධව ටේබල් බලා ගන්න, රෝ ස්පෑන්, කෝල් ස්පෑන් ගැන බලා ගන්න. ඊට පස්සේ තව මොනවද ඔය ලිස්ට් ටැග් ටික බලා ගන්න. ලිස්ට් වල UL, OL, ඊට පස්සේ description list ඒ සම්බන්ධව බලා ගන්න. ලින්ක් එකක් දාන විදිහ, ඉමේජ් එකක් ඇතුළත් කරන විදිහ, අන්න වගේ දේවල් බලා ගන්න. පැරග්‍රාෆ් එකක් දාන විදිහ, ඉමේජ් එකක් දාන විදිහ. හරි. ඊට පස්සේ මේ ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා සිස්ටම් පාඩමෙන් ප්‍රශ්න. සිස්ටම් පාඩමෙන් ඇවිල්ලා තිබුණේ නැහැ. එනේ අවුරුදු කීපයක ඇවිල්ලා ඊට පස්සේ නැවතුණා අවුරුදු දෙකක් තුනක් විතර ආවේ නැහැ. දැන් සිස්ටම් පාඩමෙන් ගිය අවුරුද්ද ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඒක ඔයාලටත් එන්න පුළුවන්. ඒ කියන්නේ සිස්ටම් පාඩමෙන් ප්‍රශ්නේ දාලා තියෙන්නේ ඔයාගේ 11 වසරේ 4 වෙනි පාඩම ග්‍රාෆික පාඩම HTML 5 ග්‍රාෆික පාඩම 4 ග්‍රාෆික පාඩමේ අද ඒ ප්‍රශ්න අයින් කළා තමයි මේ සිස්ටම් පාඩමේ ප්‍රශ්නේ ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අවුරුද්දෙත් එන්න බැරි නෑ, එන්න පුළුවන්. ඒ වුණාට ග්‍රාෆික පාඩමට ටිකක් බරක් දෙන්න. ග්‍රාෆික පාඩමින් ප්‍රශ්නයක් පාඩ 2020
sorry 2022 23 පේපර් එක බැලුවා නම් ඔයාලට ග්‍රාෆික් පාඩම් මොන වගේ ප්‍රශ්න දෙන්න කියලා හොයාගන්න පුළුවන්. 2022 23 පේපරේ අවසාන ප්‍රශ්නේ. ග්‍රාෆික් පාඩමෙන් ආවොත් එන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක ඔයාලට මොන වගේක් එන්න පුළුවන්. බොහෝ විට මේකෙන් එන්න නැති වෙන්න ඉඩකුත් තියෙනවා. මොකද ඔය ඒ අදාළ softwares ගොඩක් කල් පාවිච්චි කියන්නේ කාලයක් පරණ softwares ඊට පස්සේ මොන වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා ඔයා නිකන් බලා ගන්න. ඔයා සිස්ටම් පාඩම් බලා ගන්න. සිස්ටම් පාඩමේ විශේෂයෙන් බලා ගන්න SDLC කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඒ පියවර ටික පියවර 6ක් තියෙනවා. ඒ 6 බලා ගන්න. මුලින්ම අවශ්‍යතා හඳුනා ගැනීම, ඊට පස්සේ විසඳුම් සැලසුම් කිරීම, ඊට පස්සේ විසඳුම් කේතකරණය කිරීම, විසඳුම් කේතකරණය කළා ඊළඟට දෝෂ පරීක්ෂා කිරීම, 5 පද්ධතිය පිහිටුවීම, 6 පද්ධති නඩත්තුව. අන්න ඕක ගැන බලා ගන්න. මම අනන්තවත් දීලා ඇති ඕක ගැන ෂෝට් නෝට් දීලා ඇති ඕක ගැන පේපර් කතා කරලා විස්තර කරලා ඇති. අන්න ඒ ටික බලා ගන්න ආයෙ පාරක්. ඊට පස්සේ ඊළඟට බලා ගන්න ඔයා අනිවාර්යයෙන්ම වලාකුළු පරිගණක සංකල්පය ගැන ඒ පාඩමේම අවසාන කොටස වලාකුළු පරිගණක සංකල්ප ඉන්ටර්නෙට් ඊමේල් පාඩමේ අවසාන කොටස වලාකුළු පරිගණක සංකල්පය තියෙනවා. ඒක බලා ගන්න. ඊට පස්සේ ආකෘති ටික බලා ගන්න. දියලි ආකෘතිය, සර්පිල ආකෘතිය, ගුණාකරන උද්දේ ආකෘතිය අන්න ඔය සෙට් එක බලා ගන්න. ඔය ටික එකතු වෙලා ඔයාට තනි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දාන්න මේ සෙට් එක බලා ගන්න. ගිය අවුරුද්දේ තව අලුත් වැඩක් වෙලා තියෙනවා. වර්ඩ් නැත්නම් වදන් සැකසීම් පාඩමින් සම්පූර්ණ ප්‍රශ්නයක් ඇවිල්ලා. හරිද? ඒ කියන්නේ ගිය අවුරුද්දේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. වදන් සැකසීමේ පාඩමින් සම්පූර්ණ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ අවුරුද්දේ වෙද්දී සමහර වෙලාවට වදන් සැකසීමේ පාඩමින් කොටසකුයි PowerPoint පාඩමින් කොටසකුයි එකතු වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා PowerPoint ටිකක් බලන්න. වදන් සැකසීම කොහොමත් ඔයාලට ලොකු දේවල් නැහැනේ. ඒක ඔය අවුල් තැන් තියෙනවා. ඒක ටුට්ටක් බලා ගන්න. නොහොම තමයි සීන් එක තියෙන්නේ. ඔයා ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ කරනවා නම් කරන්න ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ලේසි. ටිකක් පැටලුනොත් අවුල වෙලාවත් යනවා. ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මේ ඔයාට ප්‍රශ්නයක් දැන් මේක නම් දීලා තියෙන ඔයාගෙන් ප්‍රශ්නයක් ඉලක්කය සංකල එකතු ලබන සඳහා එහි ABC ලේබල වඩා සුදුසු ආදේශක ලියා දක්වන. ABC ලේබල් ටිකක් දීලා තියෙනවා. ඒ ටිකට ඔයාලා හිස්තම් පුරවන්න තියෙන්නේ. මේ එහෙම ලොකු අවුලක් නැහැ. ඊට පස්සේ දීලා තියෙනවා කෝඩ් එකක් දීලා තියෙනවා. ඒ කෝඩ් එකෙන් කෝඩ් එක කියන්නේ සූඩෝ කෝඩ් එකක් දීලා තියෙනවා. ඒ කෝඩ් එකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ව්‍යාජකයේ තියෙන බලාපොරොත්තු වෙන ප්‍රතිදානය ලියන්න. ඔන්න ඔහොම ටිකක් අහලා තියෙනවා. මේ එතකොට හොඳට ඒක බලාගෙන මේ අපිට සාමාන්‍යයෙන් කියන්නේ ඔයාට අවුලක් තිබුණොත් තියෙන්නේ ඔය රිපීට් එකනේ. කියන්නේ පුනර්කරන එකනේ. ඒ නිසා පුනර්කරන ටිකක් බලාගෙන ගණන් හදලා යන්න. channel එකේ වොන්තරම් ඒ සම්බන්ධ වීඩියෝ තියෙනවා. ගණන් හදපු වීඩියෝ තියෙනවා. ප්‍රශ්න කරපු ඒ ටික බලාගෙන යන්න. එතකොට මේ ඔයා මේ මොනවාද පැස්කල් අවුලන් චුට්ටක් බලාගන්න කොහොමද ඉන්පුට් එකක් දෙන්නේ අවුට්පුට් එකක් ගන්න කොහොමද රීඩ් ln කියලා තියෙනවා නැත්නම් sorry write ln කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්පුට් එකක් ගන්නේ රීඩ් වලින් රීඩ් ln ඊට පස්සේ මුලින්ම ප්‍රෝග්‍රෑම් ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ නම එනවා ඊට පස්සේ ඉන්පුට් අවුට්පුට් කියලා එනවා ඊට පස්සේ ඊළඟට වාක්‍යල ඇවිල්ලා data types ටික එනවා. අන්න ඒ ටික චුට්ටක් බලාගෙන යන්න. loop ටික බලාගන්න for loop while loop repeat until හරි. ඔය කිව්ව ටික විශේෂයෙන් බලා ගන්න. ඔය ටික තමයි ඔයාට සාමාන්‍යයෙන් මට කියන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. අනිත් ටික ඔයා පේපරේ බලද්දි ඔයාට මොනවා හරි හිතුනොත් ඔයා ඒවා බලන්න. ඔය ටිකත් මං කිව්ව ටිකත් අපි කතා කරපු ටික මං විතර නේ දැන් ඕක ඔයයි මායි දෙන්නමනේ කතා කරේ පේපර් ටික අර. ඒතර පැස්කල් බලාගෙන යන්න මේ MCQ ප්‍රශ්නයක් එන්න පුළුවන්. නැත්නම් දෙක කොටසට පොඩි කොටසක් එන්න පුළුවන් අවුට්පුට් එකක් ඉල්ලලා වගේ.
අනිවාර්යෙන් HTML වලින් කොටසක් එනවා මේ ඔයාලට අවුට්පුට් එකක් අඳින්න හරි කෝඩ් එක ලියන්න හරි තනියෙන්. ඒ නිසා ඒක බලාගෙන යන්න. හරි. ඊට පස්සේ MCQ වගේ තව එන්න පුළුවන්. වළංගු IP ලිපිනයක් ගැන IP ලිපිනයක් කොටස් 4ක් තියෙනවා. ඒකේ එක කොටසක දශමයේ කොටස් 4 එක් කොටසක තියෙන්නේ මොනවාද? බිඳුවේ ඉඳලා 255 දක්වා පරාසයන් විතරයි කොටස් 4 තියෙන්න පුළුවන් 33කින් බෙදෙන්නේ. මොන වගේ කතා වෙන්න පුළුවන්. හරි. මට දැන් ඔයාලට එක්සෑම් තියෙන 24 නේ. 24 දැන් ඔයා ගණන් ලියලා ඉල බලනවා ඔයාලට එක්සෑම් හෙට තියෙන්නේ. එතකොට මටත් ඒ විදිහේ එක්සෑම් 24 මේ පාඩම් කරන්න තියෙනවා. එතකොට මේක ලයිව් කරන්න වෙන්නේ. ඒකයි මෙහෙම කරේ. ඉක්මනට කරේත් මේ වැඩ තියෙන නිසා මේ කියන්නේ ක්ලාස් වල කරානේ උපරිම පුළුවන් උපරිම කරලා පේපර්ස් කරලා. ඊට අමතර දෙයක් තමයි මේ කරන්නේ. හරි. දැනුත් වැඩ කර ඉඳලා තමයි මේ රෙකෝඩින් එක කරන්නේ. කියනවනේ හැටි. හරි. එහෙනම් ඔය ටික හොඳට බලාගෙන යන්න. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා පාඩම් කරද්දී මට මැසේජ් එකක් දාන්න. මම නිකන් නම්බර් එක දාන්නම්. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මොනවා හරි. ඉන්නේ. හරි. ඔය නම්බර් මැසේජ් එකක් දාන්න 077 64 54 825. නම්බරේ ඔකට මැසේජ් එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පාඩම් කරන්න යද්දි මම වොයිස් එකක් හරි දාන්නම්. කලින් අවුරුදු වල මීට වැඩිය මේ එමීට කරා මොකද එක්සෑම් එක හිර වුණේ නැහැ. දැන් මේ පාර එක්සෑම් එක හිර වෙන නිසා තමයි අවුල. නැත්තම් ඔයාට මේ හෙට කියලා මේ ඉංග්‍රීසි දෙයක් කරනවා. මේ හරි මට පුළුවන් උපරිම මම ක්ලාස් වල කරානේ. කියන්නේ සාමාන්‍ය අපි ක්ලාස් වල ෆිසිකල් ක්ලාස් වල නැත්නම් ඔන්ලයින් ක්ලාස් වල කරා. දැන් ඔයාට එක්සෑම් එක හෙට කියලා තමයි මේක බලලා ඔයා මොකක් හරි දෙයක් කරගන්න. ඒක බලද්දි මොකක් හරි ප්‍රශ්නයක් આવත් අහන්න මං කිව්ව ටික විශේෂයෙන් බලාගෙන යන්න. ඊට පස්සේ database excel programming MCQ වෙනවා අනිවාර්යෙන් 9ක් 10ක් විතර නිසා programming අතහරින්න එපා. ඊට පස්සේ internet email HTML පාඩම් දෙක එකතු කරලා අනිත් එක අවසාන පාඩම 11 වසරේ බලාගෙන යන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් 11 වසරේ අවසාන පාඩමේ. හරිද? අර මොකක්ද තියෙන්නේ මේ ICT එක සමාජයේ බලපෑම අපද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන විදිය ත්‍රිආර සංකල්පය ගැන ඊට පස්සේ ඔය සම්බන්ධ ඊට පස්සේ තව ඔය සයිබර් අපරාධ ගැන මේ සම්බන්ධව ටිකක් බලාගෙන යන්න. ඒකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පාර. හරි. එක දෙක පාඩම් දෙක බලාගෙන යන්න. ඒ පළවෙනි පාඩම පරම්පරා ටික ඒක කොහොමද මුලින් ඉඳලා බලන්න ඒවානේ. අර මං කියවල විශේෂයෙන් බලන්න යන්නේ Excel database programming ඊට පස්සේ internet email සහ HTML සිස්ටම් පාඩම සිස්ටම් මං කියවන සිස්ටම් පාඩම 11 වසර අවසාන පාඩම ටිකක් වැඩියෙන් බලාගෙන යන්න. හරි. එහෙනම් වැඩ කරන්න පුළුවන් තරම් වැඩ කරලා හොඳට එක්සෑම් ලියර එන්න. මැසේජ් එකක් දාන්න එහෙනම් අර නම්බරේට එක්සෑම් ලියන්න කලින් මැසේජ් එකක් දාන්න නැත්නම් ලියලා වෙන මැසේජ් එකක් දාන්න. කොහොමද කියලා වැඩ ටික. හරි. එහෙනම් දැන් ලියනවත් මහන්සියෙන් නැත්තේ මාත් මහන්සියෙන් ඉන්නේ. හොඳට එක්සෑම් ලියන්න. මේ ලියලා ඇවිල්ලා ඔය ෂෙයා වෙන MCQ උත්තර එහෙම බලන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න. ඔක්කොම ඉවරලා ඕනනම් බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඕක ලකුණු අඩු වෙලා තිබිලා හරිය මොකක් කරලා තිබිලා අවුල්නේ. ඊට පස්සේ සමහරලාට ඒ බොරු කොහෙන් හරි ආපු උත්තර ටික හරිම උත්තර නෙවෙයි ඒවා. හරි. එහෙනම් හරි. එහෙනම් හොඳට එක්සෑම් ලියන්න. ලියලා ඇවිල්ලා මැසේජ් එකක් දාන්න කොහොමද එක්සෑම් කරගත්තද කියලා. මොනවා හරි පාඩම් කරගෙන යද්දි ප්‍රශ්න තියෙනවා නම් මේ නම්බරේට මැසේජ් එකක් දාලා WhatsApp මැසේජ් එකක් දාලා අහන්න. කෝල් ගන්න එපා. කෝල් වල නෑ ඔකට. WhatsApp මැසේජ් එකක් දාලා අහන්න. හරි. එහෙනම් හොඳට ප්‍රැක්ටිස් කරගන්න. එක්සෑම් ලියන්න එහෙනම් ඉස්සරහයි. අයබෝවන්.